මොනවද වීඩියෝ එකක් අරගෙන ආවේ මේ අපි ආව ආර්යපාල මාමගේ හේන්ඥායට මේ බදගිරියේ ඒ තියෙන අර තියෙන මාමගේ වාඩිය තියෙන අපි මේ පැත්තට යමු කෙහෙල් වගාව පැත්තට ආවේ මේ අර තියෙන කෙහෙල් අපි එනං මේ පැත්තට යමු සුන්දරත්වය විඳින්න යන් ලස්සන වෙල්යායත් එක්ක ලස්සනම ලස්සන ලොකේෂන් එකක් තියෙන අනකට තමයි මම ඔයාලා එක්ක යන හදන්නේ යන් අපි ගිහින් බලමු කොහොමද කියලා ඔන්න අපි ඔන්න මේ කුඹුරු පැත්තට ආවා මේ කොට්ටම්බ ගහකුත් තියෙනවා මේ අර ඉස්සර කාලේ අපි එහෙම මේ කොට්ටම්බට දාලා අර ඇටේ කනෝනේ කොට්ටම්බ ගහක් තමයි මෙතන තියෙන්නේ ලස්සන කෙහෙල් යායත් එක්ක ලස්සන මේ කුඹුරු යාය අපි කොහොමද ලොකේෂන් එක අපි එන යන් මාමගේ මේ වාඩිය පැත්තට ගිහලා උමත් දාලා අපි එන්නේ යන් මට හිතුණා වීඩියෝ එකක් කරන්න මේ නිකන් ඉන්න බෑ කම්මැලිකමට ආව පොඩ්ඩක් ආර්යපාල මාමලයි කෙහෙල් වගා පැත්තට අපි මේ පැත්තට යගෙන වාඩිය පැත්තට ගිහිල්ලා ඔන්න ලස්සන ආර්යපාල මාමගේ වෙල්ජා ඉඳලා අපි ආවා වෙල්ජායට අපි ගිහින් බලමු කුඹුරු යායේ කොහොමද කියලා මාර ලස්සන ලොකේෂන් එක නා මං ඇවිල්ලා බලනකොට මේ කුඹුරු යායට ආර්යපාල මාමලයි මේ කුඹුරේ මුං කඩනවා ආර්යපාලවත් එහා පැත්තේ ගිහිල්ලා සුද්ධ කරනවා මුං කලිත් කට්ටිය මුං කඩනවා අන මුං කඩනවා කට්ටිය හතන පාල මාමා මේ කුඹුරට එන වතුර මාර්ගය සුද්ධ කරලා දැන් මේ 25 වතුර දෙන හින්දා ආර්යපාල මාමා මේවා සුද්ධ කරනවා දැන් මේවා හේන්ඥාය ලස්සන කුඹුරු හේන්ඥායක් තමයි ඉතින් ඔන්න ඉතින් ආර්යපාල මාමගේ මඤ්ඤොක්ක වගාවකුත් තියෙනවා කෙහෙල් විතරක් නෙවෙයි මඤ්ඤොක්ක තියෙනවා මුං කරල්ල එහෙම ගහලා තියෙන්නේ හේනේ කුඹුරේ මේ ඔය තියෙන ඉතින් මඤ්ඤොක්ක මේ පැත්තට දැන් වැස්සා ඩිංගර කලේ පේනවනේ අහස කළු කරගෙන තියෙන්නේ මේ ආර ලස්සනයිනේ ආර්යපාල මාමා නම් කුඹුරේ වැඩ මේ තියෙන කෙහෙල් වගා ඔන්න අපි වාඩිය පැත්තට යන්න යම් වල ආනේ ලස්සන මැටි ගේමු යන්නේ පොඩි රහද ගස්ලබු ගහේ ගස්ලබු ඉදි ඔය තියෙන ආර්යපාල මාමගේ කෙහෙල් වගා කෙසෙල් පුවාලු තියෙනවා ඇඹුල් කෙසෙල් තියෙනවා සීනි කෙසෙල් ඔය වගාව තමයි ආර්යපාල මාමගේ ආර්යපාල මාමා නම් ගෙදර ගිහිල්ලා අපි යම් බලන්න වාඩිය පැත්තට ගිහිල්ලා වාඩියත් බලලා යම් බලන්න බුලත් කොටුව මේ දින්නේ එයයි බුලත් වගා කරලා ආර්යපාල මාමා ගහක තමයි මේ බුලත් ගල යවලා තියෙන්නේ බුලත් කොළ ටිකක් සැරයි නියම කොහොඹ ගහක තමයි යවලා තියෙන්නේ බුලත් වල ආර්යපාල මාමා නම් කුඹුරේ වැඩට ගිහිල්ලා මේ මාච් යනවා යන්න ගෙවල් පැත්තට කම කරන කුඹුරේ ගිහිල්ලා
ඒ පැත්තට යන විදියක් නැහැ. මේ දින වතු මුග ගෙඩියක් මෙන්න. එහෙනම් මම වීඩියෝ අවසන් කරන්න හදන්නේ නැහැ. ඔක්කොම බුස්සන්න. ඔන්න කෙසලුත් තියෙනවා. එහෙනම් අපි ගියා යන්න බුස්සන්න ඔක්කොටම.